කුක්කිත්තරු YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අමුද්‍රව්‍ය තුනෙන් කොහොමද ලේසියෙන්ම රසම රස පොල් ටොපි එකක් හදාගන්නේ කියලා. මේ සඳහා අවශ්‍ය වෙනවා සිහින් වගාගත්තු පොල් ග්‍රෑම් 425ක්, සීනි ග්‍රෑම් 500ක්, ඒ වගේම වතුර මිලිලීටර් 120ක් පමණ, ඒ වගේම පිටිකිරි වලින් කෝප්ප භාගයක්, ඒ වගේම බටර් මේස හැඳි 3ක්, ලුණු තේ හැඳි කාලක්, ඒ වගේම ෆුඩ් කලරින්. මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට සීනි ග්‍රෑම් 500 දාලා අර අපි අරගත්තු මිලිලීටර් 120 වතුර ටිකත් මේකට දාලා මේක හොඳින් හැදිගා ගන්න ඕන. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන් තියා ගන්න ඕන. නිතරම මේක හැදිගාමින් අපි ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේක පිහ ගන්න ඕන. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේක බුබුලු දාගෙන එනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මම මේකට එකතු කරගන්නවා පොල් වලින් ග්‍රෑම් 425ක්. මෙන්න මේ විදියට අපි මේකට පොල් ටික එකතු කරගන්න ඕන. මේ පොල් ටික එකතු කරගත්තට පස්සේ මම මේක හොඳින් හැදිගා ගන්නවා. මෙන්න මේ විදියට මේක මම හොඳින් හැදිගා ගන්නවා. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේක හැදිගා ගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අපිට පේන්නේ. ඉතින් කොයි වෙලෙත් මේක හොඳට හැදිගා ගන්න ඕන. නැත්නම් අපිට මේක කැටි වෙන්න බලනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේක දියර ගතියට වගේ පේනවා. අපි මේ වෙලාවේදී මේක තව දුරටත් හැදිගා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර කිරි පිටි වලින් කෝප්ප භාගය. ඒක එකතු කරලා මේක හොඳට හැදිගා ගන්නවා. මෙන්න මේ විදියට මේක හොඳට හැදිගා ගන්න ඕන. ඉතින් මේ පොල් ටොපි එක හදන්න ගත්ත වෙලේ ඉඳන් අපි කරන්නේ මේ මිශ්‍රණය හොඳට හැදිගා ගන්න එක. මොකද නැත්තම් මේක කැටි ගහෙන්න බලනවා. මෙන්න මේ විදියට කැටි නොවැතින විදියට මේක හොඳට අපි හැදිගා ගන්නවා. දැන් මේ ඔයාලට පේනවා ඇති මේ වෙලාවේදී මම මේකට බටර් මේස හැඳි 3ක් එකතු කරගත්තා. ඊට පස්සේ මේකත් හොඳට හැදිගා ගන්නවා. මේක බටර් එක දිය වෙනකන් අපි මේ මිශ්‍රණය හොඳට හැදිගා ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේක විනාඩි කිහිපයක් හැදිගා ගන්නකොට මිශ්‍රණය මේ අතට හැරෙනවා. මේ විදියට මේක විනාඩි කිහිපයක් හැදිගා ගන්න ඕන. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න මේ වෙලාවේදී මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේක මේ විදියට ඝන මිශ්‍රණයක් ආවට පස්සේ අපි මේකේ ලිපේ ගින්දර තවත් අඩු කරනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ මිශ්‍රණය ඝන වෙලා මේ ටික එකට එක ගුලියකට තමයි හැදිගෑවෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේදී ෆුඩ් කලරින් වලින් ටිකක් මේකට එකතු කරගන්න ඕන. මම මේ විදිහට ෆුඩ් කලරින් ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ ෆුඩ් කලරින් ටික දාගත්තට පස්සේ මේක නැවතත් වර හොඳට හැදිගා ගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර වෙනකම් මේක හොඳට හැදිගා ගන්නවා. මේ තියෙන්නේ අර මිශ්‍රණය මම මේ ට්‍රේ එකකට දාගෙන තුනී කරගත්තු අවස්ථාව. ඊට පස්සේ මම මේක මේ විදිහට කැරි වලට කපා ගන්නවා. මේ තියෙන අපේ අවසාන ප්‍රතිඵලය. ඉතින් මේක ඊටමත් ලස්සනට ආවා. මේක ඊටමත් රසවත්. ඉතින් ළඟ එන අලුත් අවුරුද්දට ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න.